සිපාරගමයක් මොකෝ මේ පැත්තේ මේ කියමු බලන්න දැන් මේ මාවතක් කරගෙන මේ පැත්තෙන්ද ආරාමසික මහත්තයා දන්නව නැද්ද? රටේ විරාදෙන් ඉපතගෙන මාසෙක මහත්තයා මතේදී පිරිසකට එහෙම ඉන්නවා වගේනේ. අපි අර කන්න බොන්න නැද දුක්ගිනේ ඉන්නවා. මාසෙක මහත්තයා සැපට ඉන්නව නේද? සැප තමයි මම මේ පුංචි වඩ ඉන්නේ අපි මේ ඉපත ගැන පුදුම දුක්ඛීමක් වෙන්නේ. අපි දැන් මේ රටේ ඉන්න හැමෝටම සහනාධාර බෙදන්නයි බලදෙන්න කොම්කද පුරන්නයි පන්දාගන්න දෙන්නයි ඒව ගැන තමයි මේ වැඩ තියෙන්නේ. ඇහිරි පාඩේ මීදුව මං ගෙදර පිටසකා ඉන්නා කියලා. නෑ ඉතින් මේ හදරවට කැම්බියම තියන්නේ. ඒ තමයි ඉතින් එහෙම කතාවක් කියනවා මේ මට මේ ආච්චි ලෙවෙත් තියෙන්නේ. අපට මේ සහනාධාර බඩුපොදියක් ගාමසික මහත්තයා හන්දන් කියන ගෙවල් ඇතුලේ. මම ඒක පොඩ්ඩක් බලන්නත් තමයි මේ ආවේ. මොකද්ද බෝ හිපාඩු කියන්නේ? මම මේ සහනාධාර හංගන්න ගෙවල් ඇතුලේ කවුද දන්නේ පයිඩේ කිව්වේ නේද? අනිත් හිපාඩු මොකද රටේ හැටි නේද අපෝ. ගාමසික මහත්තයා අපි හොගම මිනිස්සු තමයි. අපි මේවගේ බඩ ගන්න එපා හරිද? අපේ සහනාධාරයට හංගන්න අපේ මිනිස්සුන්ට කරුණ දෙන්නේ මොනවද දන්නේ නේද? මේ සිපාලනේ ඉඳපා නමන් කියන අන්තිම තැන මම කාව බඩු හොකම් කරලා නැහැ මේකටත් මේ පණියක යන්න මට ඒක තමයි කියන්නේ මම රජේ නිලධාරියෙක් මට කරමුකෝ උඹලට කවුද දෙන්නේ කියලා සහනාධාරයෙන් ගාමසික මහත්තයා ඒ විදිහට බලමු අලින් කියන ගාමිනිසුන්ට මට මේ ඉතන ගාමසික මහත්තයා කතා කරේ කියලා අපි ඉන්නේ මේ ගමේ තමා ගාමසිකෝ